අපගේ පිය වූ දෙවියන් වහන්සේගෙන්ද අපගේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන්ද නික්මෙන්නා වූ අනුග්‍රහයත් සමාදානයත් ඔබ සමග වේවා. පාවුලුතුමා තම සහෝදර ජනතාවට නිතරම ආශිර්වාද ප්‍රාර්ථනා කළ වචනෙන් මමත් ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා මේ මොහොතේදී. පාවුලුතුමන් බොහෝ විට සභාවන් වලට ලියූ ලිපිවල එතුමන්ගේ ආශිර්වාදයේ ලෙසට අඩංගු වුණේ මේ අනුග්‍රහයත් සමාදානයත් කියන වචනයයි. ඇයි පාවුලුතුමා මේ පළමු අනුග්‍රහයත් දෙවනුව සමාදානයත් කියලා සඳහන් කළේ? එතුමා කවදාකවත් සමාදානයේ පළමුවෙන් සඳහන් කරලා අනුග්‍රහය දෙවනුවට සඳහන් කරේ නැහැ. එය තවත් දවසක කතා කළ යුතු විෂයක්. ඉතින් අද අපි අලුතෙන් ආරම්භ කරන්න යන මේ නව බයිබල් අධ්‍යයනය පටන් ගැනීමට පෙර අපි ස්වාමින් වහන්සේගෙන් ආශිර්වාදය, උන්වහන්සේගේ දැන ගැනීම සහ උන්වහන්සේගේ තේරුම් ගැනීම ඉල්ලලා මොහොතක් යාඥා කරමු. මහෞතම දෙවි ස්වාමිනී, ඔබ වහන්සේගේ වචනය තුලට පිවිසෙමින් ඔබ වහන්සේව සෙවීමට, ඔබ වහන්සේව තේරුම් ගැනීමට, හඳුනා ගැනීමට අපට දුන් මේ කාලය ගැන ඔබ වහන්සේට ස්තුතියි. ඔබ වහන්සේ කවුද? ඔබ වහන්සේ ලෝකේ කරන්නේ කුමක්ද යන්න පිළිබඳව ඔබ වහන්සේ කවදාකවත් අපෝ අඳුරේ තබන්නේ නැහැ. ඔබ වහන්සේ පිළිබඳව අපේ ශුද්ධ බයිබලයේ හරහා, ඔබ වහන්සේගේ ශුද්ධ වචනේ හරහා එලි කර ඇති නිසා ස්වාමිනී වහන්සේට ස්තුතියි. ඔබ වහන්සේගේ වචනේ තේරුම් ගැනීමට අපට ප්‍රඥාව අවශ්‍යයි. මේ ප්‍රඥාව ලබා ගන්නට අපි ඒ ඉල්ලා යාඥා කර යුතු බව යාකෝබ් 1:5 ඔබ වහන්සේ අපට පොරොන්දු වෙනවා. ස්වාමිනී, ඔබ වහන්සේව පිපාසයෙන් හොයන අපට ඔබ වහන්සේගේ ප්‍රඥාව ඉල්ලලා එකමුතුව මේ මොහොතේදී අපි යාඥා කරනවා. ඔබ වහන්සේගේ වචනේ සත්‍යය වටහා ගැනීමට අපට උදව් කරන්න. අපේම අවබෝධයේ මත රඳා නොසිට ඔබ වහන්සේගේ වචනේ ගෙනෙන පැහැදිලිකම දිරිගැන්වීම බලාපොරොත්තු සඳහා ඔබ වහන්සේට ස්තුතියි. ගීතාවලියේ 119:105 පවසන අන්දමට ඔබ වහන්සේගේ වචනය මාගේ පාදවලට පහනක්ය, මාගේ මාවතට ආලෝකයක්ය. ඔබගේ වචනය අපගේ අධ්‍යයනයේ ආලෝකමත් කර ධර්මස්ථකමේ මාවතට අප ගෙනියනසේක්වා. ඔබගේ ශුද්ධ ලීවිලි ගැඹුරෙන් අධ්‍යයනය කරන විට සිතුවිලි වල පැහැදිලි බවක් සහ සත්‍යය සඳහා කුසගින්නක් අපට ලබා දෙන්න. යේසුස් වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන් අපි ඔබ වහන්සේට යාඥා කරමු. ඉතින් මාව මේ කාර්යය සඳහා උන්වහන්සේගේ හස්තේ මෙවලමක් හැටියට භාවිතා කරන්නට කරුණාව දැක්වූ මහෞත්තම දෙවි සමිඳුන්ට මගේ ස්තුති ප්‍රශංසාව මා පළමුව පුද කර සිටිනවා. ස්වාමිනී, ඔබ වහන්සේ විසින් මෙවැනි කාර්යයක් මාහට පැවරීමට මා කිසිසේ සුදුස්සෙක් නොවන බැවින් එදා රෝම ශතාධිපතියා ඔබ වහන්සේගේ පාමුල වැටි පැවිසූ ලෙසටම මා ඔබ වහන්සේට යාඥා කරනවා මේ මොහොතේදී. ස්වාමිනී, වචනයක් පමණක් වදාළ මැනව එවිට ඔබ වහන්සේගේ ජීවනදායක වචනේ ප්‍රකාශ කිරීමට මගේ මනසට, තොල්වලට අවැසි සුවය සඳහා මෙහෙවීම ඔබ වහන්සේගේ ලැබෙන බව මා විශ්වාස කරනවා. මේ තුලින් ඔබ වහන්සේ වැඩි වෙන්නටත් මා සූළු වෙන්නටත් සලස්වනු වෙනව. දෙවනුව මේ
බහරදූර කාර්යය මා වෙත පවරන්නට මා කෙරේ විශ්වාසය තැබූ අපගේ ෆාදර්ස් හවුස් මිනිස්ට්‍රි සභාවේ ප්‍රධාන එඬේරාණන් වන රාජා සොලමන්ස් දේවගැතිතුමන්ට මම ස්තුති කරනවා. එතුමන්ගේ ලැබුණු උපදෙස් සහ දිරිගැන්වීම් මේ කටයුත්ත කරගෙන යාමට මට මහඟු ශක්තියක් සහ උපකාරයක් බව ස්තුතිපූර්වකව සඳහන් කරන්න කැමතියි. දෙවනිව මං කැමති අපගේ ෆාදර්ස් හවුස් මිනිස්ට්‍රි සභාවේ රනිල් විජයසිංහ දේවගැතිතුමන්ට ස්තුති කරන්නට එතුමාගෙන් ලැබුණු උපදෙස් සහ අවවාද වෙනුවෙන් සහ දිරිගැන්වීම් වෙනුවෙන් ඒ සමගම විශේෂාකාරයෙන් අපගේ සභාවේ යාඥා කණ්ඩායම මෙහෙවන ඉව්ලින් සහෝදරියට මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. ඇගේ යාඥාවල් මේ මොහොතේ යාඥා තුලින් මාව දිරිගැන්වීම සඳහා. දැනට මාස කීපයකට පෙර අපගේ ෆාදර්ස් හවුස් මිනිස්ට්‍රි සභාවේ බයිබල් අධ්‍යයනයක් තුලින් ඔබ මුණ ගැසුණාට පසුව දිගු විරාමයකින් නැවතත් තවත් බයිබල් අධ්‍යයනයකින් ඔබ මුණ ගැසෙන්නට ලැබීම භාග්‍යයක්සේ මා සලකනවා. මෙවර මාතෘකාවට මා යොමු වූයේ කෙසේද ගැනත් ඔබට යමක් කියන්නට කැමතියි. ඒ මා නොසිතූ බලාපොරොත්තු නොවූ අන්දමින් සිදු වූ දෙයක්. පසුගිය වතාවේ මා විසින් කළ දේව වචනයට සවන් දීම, ඒ තේරුම් ගැනීම සහ ඒට අවනත වීම යන මාතෘකාව ඔස්සේ සති 6ක් හෝ 7ක් තුල මා සිදු කළ බයිබල් අධ්‍යයනයේ අවසාන කොටස පටිගත කර මම ස්ටුඩියෝ එකෙන් එළියට පැමිණි මොහොතේදී මට අපගේ ප්‍රධාන එඬේරාණන් වන පාස්ටර් රාජාව මට මුණ ගැහුණා. එතුමාගෙන් මා ලද උපදෙස වුණේ ඊළඟ බයිබල් අධ්‍යයනය රනිල් විජේසිංහ දේවගැතිතුමා විසින් රෝම ලිපිය සම්බන්ධයෙන් කරගෙන යන එකක් නිසා එය අවසන් වුණාම ඊළඟට පැවැත්වීමට නියමිත බයිබල් අධ්‍යයනය සඳහා සූදානම් වෙන ලෙස. ඉතින් එතුමාගෙන් ලැබුණු මේ උපදෙස් අනුව මම සෑහෙන කාලයක් දිගු කාලයක් යාඥා කර මම යම්කිසි මාතෘකාවක් සොයාගෙන ඒ සම්බන්ධව බයිබලයේ අධ්‍යයනය කරමින් කරුණු සොයා ගනිමින් සටහන් ලියා ගනිමින් 75ක් පමණ මම ඊළඟ බයිබල් අධ්‍යයනය සඳහා මම සූදානම් වී හිටියා. ඊළඟට සිදු වුණේ වෙනස් දෙයක්. අර අපේ සිංහල භාෂාවෙන් තියෙනවා මම මගේ නායකයාට ඉදිරිපත් කළ යෝජනාව ඔහු එක පෑන් පාරකින් කපලා දැම්මයි කියලා. අන්න එවැනි දෙයක් මටත් සිද්ධ වුණේ. මෙතෙක් කාලයක් මං කපාපු ඉනි ඔක්කොම එක මොහොතේ වතුරේ ගහගෙන යනවා වගේ මට දැනුණා. ඒත් මම කීකරු විය යුතුයි. සභා නායකයන්ට කීකරු වීම සභාවේ බැටළුවන්ට සභාවේ සමාජිකයන්ගේ යුතුයකමක්. හිස නමා ඒ නියෝගය පිළිගන්නට මට සිද්ධ වුණා. දැන් බයිබලයේ ගැඹුරෙන් අධ්‍යයනය කරන විට මට තේරුණා ඒ වගේ දෙයක් මට විතරක් නෙමෙයි සිදු වෙලා තියෙන්නේ කියලා. පාවුලුතුමාට සිදු වෙලා තියෙනවා. අපි ක්‍රියාපොතේ 16:6-10 සලකා බලමු පාවුලුතුමාට මේ මොකද්ද සිද්ධ වුනේ කියලා. ඒ පැවසෙනවා ඔහු ආසියාවේ වචනේ කියා දෙන්නට ශුද්ධාත්මයන්න් විසින් තහනම් කරනු ලැබ පිරිගිය සහ ගලාතිය පළාත් මැදින් ගියෝය. දැන් මේ අපි දකින දෙයක් තමයි ආසියාවට පාවුලුතුමා පැමිණියා. නමුත් ආසියාවේ
වචනේ දේශනා කරන්න ආත්මයන් වහන්සේ තානම් කරනවා. ඊළඟ වගන්තියේ සඳහන් වෙනවා ඔහු මිසිය ඉදිරියට ඇවිත් බිතනියට යන්න උත්සාහ කළෝය. නමුත් යේසුස් වහන්සේගේ ආත්මය අනුව ඔවුන්ට ඉඩ නොදුන්සේක. දැන් මොකද්ද මේකට හේතුව? පාවුලුතුමා මේ යන්නේ ඔහුගේ දෙවැනි මිෂනාරි ගමනයි. තාමත්ම දිගු ගමනකින් පස්සේ මේ පළාතට, මේ දේශයට, මේ ප්‍රදේශයට පාවුලුතුමා ආවේ සුභාරංචිය දේශනා කරන්නටයි. ඒ පළාතට ලං වෙනකොට පාවුලුතුමාට ඒ ප්‍රදේශයේ සුභාරංචිය දේශනා කිරීම ආත්මයන් විසින් තහනම් කරනවා. දැන් අපි දකිනවා මතෙව් 28:19 සහ මාර්ක් 16:15 සුභාරංචිවල අපි දකිනවා යේසුස් වහන්සේ ශ්‍රාවකයන්ට යම්කිසි අණක් දෙනවා. උන්වහන්සේ ශ්‍රාවකයන්ට අණ කරනවා ඔබ ලොව මුළුල්ලේම ගොස් මාගේ සුභාරංචිය ප්‍රකාශ කරන්න කියලා. ඒත් මේ දේ කරන්න සූදානම්මින් මේ පළාත් වලට එනකොට උන්වහන්සේම ඒ කාර්ය තහනම් කරනවා. මොකද්ද මේකට තේරුම? මොකද්ද මේකේ තේරුම? මොකද්ද මේකට හේතුව? කොහේ හරි හේතුවක් තියෙන්න ඕනි. මම ටිකක් හෙව්වා ඒ ගැන. ඇයි පාවුලුතුමන්ට දේව වචනේ දේශනා කිරීමට ආත්මයන් වහන්සේ විසින් තහනම් කළේ කියලා. මේ ගැන සොයා බලන විට මට දැක ගන්න හම්බ වුණා නවගියුස්සු මේ අපෝස්තලරුන්ගේ ක්‍රියාපොතේ ඉඳලා තවත් ලිපි 15කින් පස්සේ මේකට හේතුව අපිට හොයාගන්න ලැබෙනවා. රෝම ලිපිය, 1 කොරින්ති, 2 කොරින්ති, ගලාති, එපීස, කොලොස්සි, 1 තෙසලෝනික, 2 තෙසලෝනික, 1 තිමෝති, 2 තිමෝති, තීතස්, ෆිලොමින්, හේබ්‍රු සහ ජාකොබ් ලිපි මේ කියන ලිපි 15න් පස්සේ ඊළඟට 1 පේතුරුහි පාවුලුතුමාට ආත්මයන් වහන්සේ දැම්ම මේ තහනම ගැන අපිට හොයාගන්න පුළුවන්. ඇයි මේ තහනම කළේ කියලා. අපි 1 පේත්‍රුස් 1 සහ 2 මතකට කියවා බලමු. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේරිත වූ පේත්‍රුස් විසින් දැන් මේ පේත්‍රුස් විසිනුයි මේ ලිපිය ලියන්නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේරිත වූ පේත්‍රුස් විසින් පොන්තිස්හිද, ගලාතියේද, කප්පදෝකියේද, ආසියාවේද, බිතිනියේද විසිරගොස් විදේශීව සිටින්නා වූ. දැන් මෙතන පාවුලුතුමාට වචනේ දේශනා කරන්නට ආත්මයන් වහන්සේ තහනම් කර ප්‍රදේශ පළාත් 2ක් පිළිබඳව මෙහි කියවෙනවා. ආසියාවේ සහ බිතිනියේ. ඊළඟ වචනේ ආත්මයන් වහන්සේගේ පිරිසුදු කිරීමෙන්ද කීකරු වීමෙන්ද යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේසුණු ලැබීමටත් පිය වූ දෙවියන් වහන්සේගේ පෙර දැනගැනීමේ ප්‍රකාරයටත් තෝරාගනු ලැබුවන්ට ලියා එවන වගනම් අනුග්‍රහයත් සමාදානයත් නුඹලාට වැඩි වේවා. පාවුලුතුමා ආශිර්වාද කළ හැටියට ජනතාවට පේත්‍රුස්තුමා පවසනෝ අනුග්‍රහයත් සමාදානයත් ඔබලා සමග වේවා කියලා. එතකොට අපිට තේරෙනවා මෙතනදී එක දෙයක් මේ ප්‍රදේශවල සුභාරංචි දේශනා කිරීම සඳහා ආත්මයන් වහන්සේගේ සැලැස්ම තුළ පේත්‍රුස් අපොස්තලවරයාව පත් කර තිබුණා කියලා. ආත්මයන් වහන්සේ සභාව තුළ යම්කිසි වැදගත් පිළිවෙලක් අපි කියන ඕඩර් එකක් කියලා. එවැනි සැලැස්මක් තුලයි සභාවේ කටයුතු සියල්ලම සිදුවෙන්නට ආත්මයන් වහන්සේ සැලැස්සුවේ. පාවුලුතුමන් තෝරාගෙන තිබුණු පළාත් සහ ජනතාව වෙනුවෙන් අන් කිසි අපොස්තලවරයෙක් ආත්මයන් වහන්සේ භාවිතා කළේ නැහැ. අපි දන්නවා
මිනිස්සු දෙන්නෙක් එකතු වුණොත් එතන සිදුවෙන අනිවාර්ය ප්‍රතිඵලය තමයි ආරවුලක්. අසමගියක්. නැත්නම් එක්කෙනාගේ අදහස් වලට විරුද්ධ වීමක්. ඔබ දන්නවා පාවුලතුමාටත් මේ තත්ත්වය ඇති වුණා. එක් වතාවක් ඔහු පේතෘස්ට අවවාද කරනවා දොස් පැවරීමක් තුලින්. දැන් පළවෙනි මිෂනරි ගමනේදී පාවුලතුමා මේ ගමනේ යන්නේ බානබස් සහ ජෝන් මාර්ක් සමගයි. දැන් මේ දෙවෙනි ගමනේදීත් මහා ලොකු දෙවෙනි ගමනේ යන්නට පෙර ඔවුන් අතර යම්කිසි විදියක ආරවුලක් ඇති වෙනවා. බානබස්ට අවශ්‍ය වෙනවා ජෝන් මාර්ක්වත් අරගෙන යන්න. නමුත් අපි දන්නවා පළවෙනි මිෂනරි ගමනේදී පැම්පීලියාවට මේ දෙන්න ගිය අවස්ථාවේදී ජෝන් මාර්ක්ගේ යම්කිසි ප්‍රශ්නයන් නිසා ජෝන් මාර්ක් පස්ස ගහනවා. ඔහු නැවත එතනින් හැරිලා ජෙරුසලෙමට යනවා. ඉතින් මේ తত্ত্বය ආයිසරක් ඇති වේදෝ කියන සැකෙන් පාවුලතුමා අකමැති වෙනවා ජෝන් මාර්ක්ව මේ සඳහා අරගෙන යන්න. ඒ නිසා මොවුන් අතර යම්කිසි තදබල සිත් අමනාපකමක් එහෙම නැත්නම් විවාදයක් ඇති වුණු බව අපොස්තලයන්ගේ ක්‍රියාපොත පවසනවා. ඒ නිසා පාවුලතුමා වෙනම පළාතකින් මේ ගමන පිට වෙනවා සිලාස් සමග. දැන් ආත්මයන් වහන්සේ තෝරගෙන තිබුණේ පාවුලතුමාව මේ ප්‍රදේශවල කතා කරන්න. ඒ වෙනුවෙන් වෙනත් අපොස්තලවරයෙකු ආත්මයන් වහන්සේ විසින් භාවිත කළේ නැහැ. එතකොට ඒකෙන් අපිට කියවෙනවා සභාව තුල අපි ඉස්සෙල්ලා කිව්ව විදිහට කිසිදී ආරවුලක් යම්කිසි අපිලිවෙලක් මේ ඕඩර් එකේ ප්‍රශ්නයක් ඇති වෙන්නට ආත්මයන් වහන්සේ මොන විදිහකින්වත් කටයුතු කරේ නැහැ කියලා. එතකොට සභාවේ වර්ධනය සඳහා උන්වහන්සේ විසින් නායකයන් පත් කරනවා. මේ නායකයන් පත් කරන්නේ උන්වහන්සේ යම්කිසි පිළිවෙලක් උඩයි. මා ඔබට තවත් එක් වගන්තියකින් මේ ආත්මයන් වහන්සේ සභාව තුල සිදු කරන්නා වූ මේ පිළිවෙල ඕඩර් එක සහ සමාදානයේ පිළිබඳව තවත් එක් සාක්ෂියක් පෙන්වා දෙන්න. ඔබ දන්නවා ගලාති සභාව ස්ථාපිත කළේ පාවුලතුමා කියලා. අපි දන්නවා පාවුලතුමා ගලාති සභාවටත් සංදේශයක් ලියා යවූ බව. එපිස සභාව තුල පාවුලතුමා සේවය කරන කාලේ ගලාති සභාවටත් ලියා යවූ බව සැලකෙනවා. එසේනම් අපි දන්නවා පාවුලතුමාවයි ගලාති සභාව වෙනුවෙන් පත් කරලා තිබුණේ කියලා. ඒත් එක පේතෘස් ලිපියේ පේතෘස් විසිනුත් ගලාති සභාවට කතා කරන බව අපිට පේනවා. දැන් මේ කාලේ මේ සභාවන් තුල තිබුණු සිරිතක් තමයි අපොස්තලවරයෙක් විසින් යම්කිසි සභාවක් ඉලක්ක කරගෙන යම්කිසි ලිපියක් ඔවුන්ට ලිව්වනම් යම්කිසි උපදේශනයක් ඔවුන්ට ලිඛිතව දුන්නනම් ඒ පළාත් අතර තිබේ පළාත් තුල තිබුණු අනිත් සභාවනුත් මේ ලිපිය ඔවුන්ගේ සභාවවල කියවීම සඳහා තෝරාගත්තා. අපි දකිනවා එලිතරව පොතේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් සභා 7කට ලියා යවන්නට යෝහන් අපොස්තලතුමාට අනකල ලිපි 7න් හැම එකක්ම මේ සභා 7 තුලම කියවනු ලැබුවා කියලා. එපිස සභාවට යවන ලද ලිපිය ස්මර්නා, පර්ගමුම්, තයාතීරා, සාදිස්, ෆිලදෙල්ෆියා, ලවෝදේශියා එන සභා 4 තුලම බෙදාගත්තා. එක සභාවක් තුල කියවලා ඊළඟට ඒ සභාවට යවන ලද ලිපිය අනිත් සභාවට ඇරියා. නැවත බලන්න පේතෘස් විසින් යවන ලද මේ ලිපියේ යවන ලද පළාත් මොනවද කියලා. ඒ සලකා බැලීම වැදගත්. එක පේතෘස් 1 සහ 2 නැවත අපි මදකට කියවා බලමු. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේරිතක වූ පේතෘස් විසින් පොන්තිස්සීද, ගලාතියේද, කප්පදෝකියේද, ආසියාවේද, බිතිනියේද විසිර ගොස් විදේශීව සිටින්නා වූ. එතකොට අපි දන්නවා පාවුලතුමා මේ පේතෘස්තුමා
මේ පේතෘස් අපොස්තලවරයා මේ ලිව්ව ඔහුගේ ලිපියේ ඇවූ පළාත් මොනවද කියලා. මේදී අපිට සිතෙන්න පුළුවන් මේ අතර යම්කිසි පටලැවිල්ලක් තියෙනව නේද කියලා. පේතෘස්තුමත් ගලාති සභාවට ලියනවා, පාවුලුතුමත් ගලාති සභාවට ලියනවා. නමුත් මේ ලිපිවල ආත්මයන් වහන්සේ විසින් සිදු කර තිබුණු ඒ සැලැස්ම නිසා මේ සභාවන් වල මේ ලිපි වලින් කිසිම විදිහේ ප්‍රශ්නයක් පටලැවිල්ලක් ඇති නොවන විදිහටයි උන්වහන්සේ කටයුතු කරේ. අපි කලින් කතා කරා බොහෝ සභාවන් එකිනෙකට එක කිට්ටුව පිහිටා තිබුණ නිසා ගලාති සභාවටත් පේතෘස් විසින් ලියන ලද ලිපි අනිත් සභාවන් කිට්ටුව තිබුණු සභාවන් විසින් කියවන්නේ නැති කියලා. මේ පේතෘස් විසින් ගලාති සභාවට ඉලක්ක කරගෙන මේ ලිව් ලිපියේ වචන ටිකක් ගැන අපි පොඩ්ඩක් සොයා බලමු. පේතෘස් 2 පේතෘස් 3:15 සහ 16. 2 පේතෘස් ලිපියේ 3:15 සහ 16 බලන්න ලියන ඒ ක්‍රමය ගැන, ඒ වචනවල තියෙන පිළිවෙල ගැන පොඩ්ඩක් බලන්න. අපගේ ප්‍රේමවන්ත සහෝදරු පාවුල්ද තමාට දුන් ප්‍රඥාව ලෙස නුඹලාට ලියා එව්වාක් මෙන් අපගේ ස්වාමින් වහන්සේගේ ඉවසිලිවන්තකම ගැලවීමයයි සලකන්න. 16 වෙනි වගන්තියේ එතුමා සඳහන් කරනවා එමෙන්ම සියලු ලිපිවලත් ඔහු මේ දේවල් ගැන කතා කර තිබේ. ඔහු කියන්නේ පාවුලුතුමා. එහි තේරුම් ගන්න අමාරු සමහර දේවල් තියෙනවා. සමහර නූගත් අස්තීර තැනැත්තෝ අන්ලීවිලි මෙන්ම ඒවා තමුන්ගේ විනාශයටත් පෙරලති කියලා පේතෘස්තුමා ලියනවා. ඉතින් මේ බලාපොරොත්තු නැති මොහොතක මට සිදු වූ මේ වෙනස් වීම මගේ සැලැස්මේ අවුල් වීම නිසාම ස්වාමීන් වහන්සේ ඊටා වැදගත් අද දවසට ඊටාම උබින වර්තමාන සභාවට ඊටාමත්ම වටිනා පාඩමක් කියා දෙන්නට අවශ්‍ය අධ්‍යයනයක් සඳහා මා යොමු කරන ලැබුවා. මේ ඉගැන්වීම් මාලාව අද දවසේ අපගේ සියලු සභාවන් වල පැවැත්මට ආදර්ශයක් උපකාරයක් වන ශුද්ධාත්මයන්ගේ වහන්සේගේ සභාවන් පිළිබඳව වැදගත් පණිවිඩයක් වෙනවා කියලා මා විශ්වාස කරනවා. මේ ඉගැන්වීම් පාඨමාලාව තුලින් මේ බයිබල් අධ්‍යයනය තුලින් අපි සලකා බැලීමට උත්සාහ කරන්නේ එදා පාවුලුතුමන් විසින් එතුමාගේ දෙවැනි මිෂනාරි ගමනේදී ආරම්භ කරන ලද කොරින්ති සභාව තුල ඒ ආරම්භ කළ ටික කලක් යන විට ඇති වූ ප්‍රශ්න ගැටලුකාර තත්වයන් ආරවුල් निराකරණය කර ගැනීම සඳහා එතුමාගේ තුන්වැනි මිෂනාරි ගමනේදී එතුමා ගත් ක්‍රියා මාර්ගයේ පිළිබඳවයි. ඒ නිසා මා අද මේ අධ්‍යයනයේ පළවෙනි කොටසින් අදහස් කරන්නේ අපගේ කොරින්ති සභාව පිළිබඳව සිදු කරන්නා වූ මේ බයිබල් අධ්‍යයනයට ක්‍රමානුකූලව ප්‍රවිෂ්ටයක් ලබා ගැනීමටයි. ඒ නිසා මම මේ අධ්‍යයනයේ මාතෘකාව හැටියට තෝරාගත්තා ඔබගේ සභාව තුල ඔබ කොරින්තිය දකිනවාද? නැත්නම් ඔබගේ සභාවන් තුල ඔබ කොරින්තිය දකිනවාද? Do you see Corinth in your churches? කොරින්ති සභාව පිළිබඳව එහි ආරම්භය, එහි වර්ධනය, ඒ තුල ඇති වූ ප්‍රශ්න ආරවුල් ගැටලු පිළිබඳව යම්කිසි අදහසක් ඇති කර ගැනීමට නම් අපි ඊට පසුබිමක් සොයා ගත යුතු වෙනවා. ඉතින් මම ඔබට යෝජනා කරනවා මේ ඉගැන්වීම් මාලාවට සහභාගී වෙන ඔබ ඊට සූදානමක් ඇති කර ගැනීමට ඔබේ හෝම්වර්ක් හැටියට ඔබට හැකියාව තියෙනවා නම්
අපෝස්තලරුන්ගේ ක්‍රියාපොතේ පාවුලුතුමන්ගේ මිෂනාරි ගමන් තුන පිළිබඳව සොයා බලන්න කියලා. ඒ ගැන අධ්‍යයනයක් කරන්න ඔබ කියවා බලන්න කියලා. පාවුලුතුමන්ගේ පළවෙනි මිෂනාරි ගමන අපෝස්තලරුන්ගේ ක්‍රියාපොතේ 13 වෙනි පරිච්ඡේදයෙන් ආරම්භ වී 14 වෙනි පරිච්ඡේදයෙන් නිමා වෙනවා. දෙවෙනි මිෂනාරි ගමන 15 වෙනි පරිච්ඡේදයෙන් ආරම්භ වී 18 වෙනි පරිච්ඡේදයෙන් නිමා වෙනවා. තුන්වෙනි මිෂනාරි ගමන 18 වෙනි පරිච්ඡේදයේ අවසානයෙන් ආරම්භ වී 21 වෙනි පරිච්ඡේදයෙන් නිමා වෙනවා. ඉතින් පාවුලුතුමන්ගේ මේ මිෂනාරි ගමන් පිළිබඳව යම්කිසි දැනුමක් ලබා ගන්න නැතුව කොරින්ති සභාව පිළිබඳව අධ්‍යයනයකට පිවිසීම තරමක් අපහසු දෙයක්. අපි මේ එකමුතු උත්සාහ කරන්නේ ස්වාමින් වහන්සේගේ සභාව නම් කුමක්ද? සභාව අපට වැදගත් වෙන්නේ ඇයි? එසේ වැදගත් වන්නේ මොන හේතුවක් නිසාද? සභාව අපගේ කටයුතු සභාව තුල අපි කටයුතු කළ යුත්තේ කෙසේද? සභාව අපට අවශ්‍යමද? එසේම සභාවට බලපාන තර්ජනයන් මොනවාද වැනි කාරණා කොරින්ති සභාවට මුහුණ දෙන්න සිදු මේ ප්‍රශ්න තුලින් ගැටලු තුලින් හඳුනා ගන්නටයි. දැන් අපි යමු කොරින්ති සභාව පිළිබඳව යම් කිසි කාරණා කටයුතු කීපයක් සොයා බලන්න. නමුත් ඊට කලින් අපි සලකා බලමු සභාව නම් කුමක්ද කියන එක. මේ ඉතා කෙටියෙන් අපි මදකට සලකා බලමු. සභාව නම් කුමක්ද? සභාව කියන්නේ ගොඩනැගිල්ලක්ද? ඇදහිලිවන්තයන් নমස්කාරය කිරීමට සඳහා රැස් වෙන ස්ථානයක්ද? එසේ නැත්නම් සභාව යනු ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය කරන ඇදහිලිවන්තයන්ද? ඔවුන් එක් රැස් වෙන ස්ථානයක්ද? මෙන්න මේ කරුණු කාරණා ගැන මදක් විමසා බැලීම තුළින් අපිට පුළුවන් සභාව ගැන යම්කිසි අදහසක් ඇති කරගන්නට. මෙම අධ්‍යයනයේ මූලික අරමුණ වන්නේ එයයි. අප සභාව නැමැති මේ දේ තේරුම් ගන්නා වටහා ගන්නා ආකාරය අනුව අපගේ ඇදහිල්ල සහ අපගේ ජීවත් වෙන ආකාරය තීරණය කිරීමට වැදගත් සාධකයක් බවට පත් වෙනවා. මෙම අරමුණ සඳහා අප නවගිවිසුමේ සංකල්පයක් වන ක්‍රිස්තියානි සභාව යන සන්දර්භය තුලින් සභාව දෙස බලමු. සභාව ගැන මුලින්ම සඳහන් කරන්නේ යේසුස් වහන්සේ. අපි මතෙව් 16:18 බලමු. උන්වහන්සේ ස්නාන කළේ මොකක්ද කියලා. උන්වහන්සේ පේතෘස්ට කතා කරනවා. මම නුඹට කියමි නුඹ පේතෘස්ය. තවද මේ පර්වතයේ මත මාගේ සභාව ගොඩනගන්නෙමි. දැන් පේතෘස් කියන වචනේ ග්‍රීක වචනේ අර්ථය වෙන්නේ ගලක් එහෙම නැත්නම් ගල් කැටයක් කියන එකයි. ඇතැම් අය ඉතාමත්ම වැරදි ආකාරයට මේ වචනයට අර්ථකථනයක් දෙනවා. පේතෘස් කියන්නේ පර්වතයක් කියලා නෑ. සම්පූර්ණ වැරදි මතයක්. සමස්ත බයිබලයේ තුල පර්වතේ නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. තවද මේ පර්වතේ උන්වහන්සේ දිහාවට යොමු කරලා උන්වහන්සේ කියනවා මේ පර්වතයේ මත මාගේ සභාව ගොඩනගන්නෙමි. පාතාලයේ දොරටු ඒ පරාජය නොකරන්නේය. එතකොට අපි දකිනවා මේ සභාව ගැන ඉස්සෙල්ලාම කතා කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එතකොට බයිබල් විශාරදයන් කියන මේ සභාව යන වචනය නවගිවිසුමේ 100 වතාවකට වැඩිය සඳහන් වෙනවා කියලා. ඒ පරිවර්තනය කර ඇත්තේ එක් රැස්වීමක්. නැත්නම් එකට එකතු වීමක්. a gathering. සහ කැඳවා ගැනීම summoning. සෝ කැඳවා ගනු ලැබූ අය those who were summoned යන අර්ථය ඇති
ග්‍රීක් වචන දෙකකින් එකතු වෙලා සෑදුණු එක්ලේසියා කියන වචනයෙන්. නව කිව්සමේ සභාව යනු යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අධිකාරීත්වයේ යටතේ. ඒතර මේ පාලකයා, මේ හිස, මේ නායකයා වෙන්නේ වෙන කවුරුත්ම නෙමෙයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. නව කිව්සමේ සභාව යනු යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අධිකාරීත්වයේ යටතේ තම ජනතාව ලෙස ජීවත් වීමට දෙවියන් වහන්සේ විසින් ලෝකයෙන් පිටතට කැඳවනු ලැබූ, දෙවියන් වහන්සේ විසින් ලෝකයෙන් පිටතට කැඳවනු ලැබූ, කියන්නේ called out from the world, ඇදහිලිවන්තයන්ගේ ඒක රාශි වීමකි. ඒතර අපි දන්නවා මේ සභාව තුල සිටින සියලුම ඇදහිලිවන්තයන් ලෝකේ ජීවත් වෙන අය නෙමෙයි, ලෝකයෙන් පිටතට ක්‍රිස්තුස් වහන්සේ විසින් කැඳවනු ලැබූ අය. බලන්න මේ වචනේ ඇති වැදගත්කමත් එහි අරුතත්. එසේනම් අපිට පැහැදිලි සභාව තුලට උන්වහන්සේ අපෝ කැඳවාගෙන ඇත්තේ ලෝකයේ සමගින් නෙමෙයි, ලෝකෙන් වෙන් කරලයි. ලෝකයේ තුල සභාව තියෙන්නත් බෑ. ඒ වගේම සභාව තුල ලෝකයේ තියෙන්නත් බෑ. ලෝකයේ තුල සභාව තියෙන්න බෑ. සභාව තුල ලෝකයේ තියෙන්නත් බෑ. අපි නව කිව්සමේ ලෝකය ගැන කියවන විට මේකට යොදා ගන්න වචනේ තමයි ග්‍රීක් භාෂාවෙන් කොස්මොස් කියන වචනේ. මේ කොස්මොස් කියන වචනේ අර්ථය උගා දුරට වෙන්නේ ජනතාවගෙන් පිරුණු පෘථුවිය යන අර්ථයයි. දෙවියන් වහන්සේකින් වෙන්ව ක්‍රියාත්මක වෙන පෘථිවියේ ජීවත් වන මිනිසුන් ලෙසට මේ කොස්මොස් කියන වචනේ අර්ථ ගැන්වෙනවා. එතකොට මේ කොස්මොසී පාලකයා අපි දන්නවා සාතන් කියලා. ලෝකේ යන වචනය සාතන් විසින් පාලනය කරනු ලබන ලෝකයයි. අපි යොහන් 1:5-19 ගැන පොඩ්ඩක් බලමු වෙලා. යොහන් මේදී සඳහන් කරනවා අපි දෙවියන් වහන්සේගෙන් වන බවද. එහෙනම් සභාව වන අපි දෙවියන් වහන්සේගෙන්. නමුත් මුළු ලෝකයා නපුරා තුල බවද අපි දකිමු. ඒතර කොස්මොස් පවතින්නේ නපුරා තුලයි. එයයි යොහන් තුමා මේදී සඳහන් කරන්නේ. එතකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කෙරෙහි ඇදහිලිවන්තයන් හුදෙක් ලෝකයේ තුල ජීවත් වන අය මිස නොව, ලෝකයට අයිති අය නොව, එහි වටිනාකම් වලින් කොටසක් නොව, එයින් ඉවත් කරනු ලැබූ ජනතාවක්. අපි ලෝකයෙන් උනත් අපි ලෝකයට අයිති නොවෙමු. We are from the world, but we are not of the world. යොහන් සුභාරංචියේ 17 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඊ타ත්ම ගැඹුරු වූ යාඥාව තුල උන්වහන්සේ සභාව පිළිබඳව විශේෂයෙන් යාඥා කළා. අපි බලමු යොහන් 17:14 ඉඳලා 17 දක්වා. උන්වහන්සේගේ යාඥාවේ මේ සභාව පිළිබඳව ඊ타ත්ම ගැඹුරු යාඥාවක් අඩංගු වුණා. උන්වහන්සේ කියනවා මම ඔවුන්ට ඔබගේ වචනය දුනිමි. මා ලෝකයාට අයිති නැති ලෙසම ඔවුනුත් ලෝකයාට අයිති නැති නිසා ලෝකයා ඔවුන්ට වෛර වුණෝය. ඔබ ලෝකයෙන් ඔවුන් අහක් කරන පිණිස නොව නපුරාගෙන් ඔවුන් ආරක්ෂා කරන පිණිස මම යාඥා කරමි. මා ලෝකයෙන් නොවෙන්නාක් මෙන් ඔවුහුද ලෝකයෙන් නොවෙති. එහෙමනම් සභාව කියන්නේ ලෝකයෙන් නොවෙනවා කියන එක, ලෝකේ කොටසක් නෙමෙයි කියන එක යේසුස් වහන්සේ මෙතනදී පැහැදිලිව උන්වහන්සේගේ යාඥාවේ පැවසුවා. මා ලෝකයෙන් නොවෙන්නක් මෙන් ඔවුන්ද ලෝකයෙන් නෙවෙති. එහෙම නිසා සත්‍යතාවෙන් ඔවුන් පවිත්‍ර කළ මැනව. එතකොට අපි දකිනවා උන්වහන්සේ ලෝකයේ කියා අදහස් කළේ කුමක්ද කියලා. එතකොට සභාව සුද්ධයි.
ශුද්ධෝ කියන වචනේ අර්ථය කියන්නේ දෙවියන් වහන්සේ වෙනුවෙන් වෙන් කරන ලද කියන අර්ථයයි. එයයි ශුද්ධෝ යන වචනේ අර්ථය. එසේනම් ඔබ ඉරිදා සභාවකට යනවා කියලා ඔබ යනවා. ඔබ යන්නේ කුමන සභාවකටද? ඔබ ගැඹුරෙන් සොයා බලන්න. ඔබ ඉරිදා දවසට පිවිසෙන්නේ ලෝකයට අයිති සභාවකටද? එසේ නැත්නම් ස්වාමින් වහන්සේ සමගින් හවුල්කාරකමක් තියෙන ලෝකයෙන් වෙන් කරන ලද සභාවකටද? ඔබ අයත් වන්නේ ලෝකයට නම් සභාව නම් ලෝකයෙන් වෙන් කරන ලද විශ්වාසිකයන්ගේ එක්රැස්වීමක් නම් මේ දෙකොටස අතර කිසිදු සංකලනයක් සිදු වෙන්නට බෑ. අපි දන්නවා තෙල් සහ ජලය කිසිදාක එකතු කරන්න බෑ කියලා. එසේනම් ඔබගේ සභාව ස්වාමින් වහන්සේට හිමි කර දීමත්, එසේ නොමැතිනම් ලෝකයට හිමි කර දීමත් ඔබ සතුයි. ඒ ලෝකයට අයිති නම් ස්වාමින් වහන්සේගේ මහිමේ සභාවක් වෙන්න බෑ. අපි කියනවා it's a glorious church කියලා. නමුත් ඒ ලෝකයට අයිති මහිමේ සභාවක් වෙනවා. ඔබට අවශ්‍ය කුමක්ද? ඔබගේ සභාව ලෝකයට අයිති කර දීමද, එහෙම නැත්නම් ක්‍රිස්තුස් වහන්සේට අයිති කර දීමද? තීරණය ඔබ සතුයි. අපි මේ සලකා බැලීමට යන්නේ මේ අධ්‍යයනය තුළ ස්වාමින් වහන්සේගේ මහිමෙන් ලෝකේ මහිමයට පවරා දෙන ලද කොරින්ති සභාව පිළිබඳවයි. සභාව පිළිබඳව අපිට දීර්ඝ කාලයක් කතා කරන්න පුළුවන්. ඒත් මේ සීමිත කාල වේලාව තුළ ඒට අපිට ඉඩක් නැහැ. නමුත් අපගේ මාතෘකාවට පිවිසීමට මාර්ගයක් වශයෙන්ුයි මේ කෙටි අදහස ඔබ සමග මා බෙදාගත්තේ. ඉතින් කොරින්ති සභාව පිළිබඳව මා කරන්නා වූ මේ බයිබල් අධ්‍යයනයේදී මා කොතනින් පටන් ගත යුතුද මේ අධ්‍යයනයට කියන ප්‍රශ්නේ මා පිළිබඳව මා තුළ පැන නැගුණා. මා මේ පිළිබඳව ශුද්ධාත්මයන් වහන්සේගේ මෙහෙයවීම ඉල්ලා යාඥා කළ පසු උන්වහන්සේ මට පෙන්වා දුන්නේ කොරින්ති නම් වූ නගරයත් එහි පසුබිමත්, කොරින්ති සභාවත් එහි සමාජිකයන්ගේ ගැනත්, මේ සභාව තුළ ඇති වූ ආරවුල්, ගැටලු, ප්‍රශ්න පිළිබඳව පළමුව සොයා බලනවට වඩා සභාව නිර්මාණය කිරීම වෙනුවෙන් එහි නිර්මාතෘවරයාට සියලුම සභාවන් පිළිබඳව ඔහුගේ සිතේ ඇති වූ කනස්සල්ල, බර පිළිබඳව සලකා බලන ලෙසයි. ඒ නිසා අපි අපගේ ලබන සතියේ අධ්‍යයනය තුළින් අපි පළමුව සලකා බලන්න යනවා මේ කොරින්ති සභාව පිළිබඳව, නැත්තම් පවුලතුමාගේ විසින් ස්ථාපිත කරලද මේ සභාවන් වල ආත්මීක වර්ධනය පිළිබඳව, ආත්මීක දියුණුව පිළිබඳව පවුලතුමාට තිබුණු මානසික වේදනාව ඔහුගේ ශාරීරික වේදනාවට වඩා බරපතලයි කියන බව. ඒ වචනයෙන් අපි ලබන සතියේ අපි මේ අධ්‍යයනය ආරම්භ කරන්න උත්සාහ කරනවා. පවුලතුමා ඉතාමත්ම දිගු විස්තරයක්, දිගු ලිස්ට් එකක් දෙනවා. එතුමාට ශාරීරිකව මේ ගමන්වලදී මේ සභාවන් පිළිබඳව එතුමාට ඇති වුණා වූ සභාවන් වල කටයුතු පිළිබඳව ඒහා සම්බන්ධව එතුමාට ඇති වුණු ශාරීරික වේදනාවන් ගැන. නමුත් මේ විශාල ලිස්ට් එකට පස්සේ එතුමා කියනවා මේ හැම දෙයකටම වැඩිය මට වේදනාව, මට වැදගත් වන්නේ සභාවේ ආත්මික වර්ධනයයි කියලා. ඒක නිසා මේ මා අද උත්සාහ කරේ මේ අධ්‍යයනය තුලින්, මේ කෙටි අධ්‍යයනය තුලින් කොරින්ති සභාව පිළිබඳව සලකා බලන්න, ඒ පිළිබඳව අපි කරන අධ්‍යයනයේට යම්කිසි ප්‍රවිෂ්ඨ වීමක් සඳහා යම්කිසි මාර්ගයක් සොයා ගන්න. ඒ පිළිබඳවයි අපි මේ කාරණා කටයුතු අද කතා කරේ. එතකොට විශේෂයෙන්ම පවුලතුමාගේ මේ මිෂනාරි ගමන් පිළිබඳව, මිෂනාරි ගමන් තුල පිළිබඳව, එතකොට ඊට පස්සේ පවුලතුමාට කොරින්ති සභාවේදී කොරින්ති සභාව සම්බන්ධයෙන් මුහුණ දෙන්න තිබුණු ප්‍රශ්න පිළිබඳව, ඊට එතුමා දැක්වූ ප්‍රතිචාරය පිළිබඳව අපි
ලබන සතියේ කතා කරමු. ඒ සමගම කොරින්ති සභාවේ ඉතිහාසය කුමක්ද? එහි භූගෝලීය පසුබිම කුමක්ද? භූගෝලීය පිහිටීම කුමක්ද? මේ වැනි දේවල් තුලින් අපිට ඉතාමත්ම කොරින්ති සභාව පිළිබඳව පැහැදිලි අදහසක් මොකද මෙතන සිද්ධ වුණේ කියන එක පිළිබඳව අපිට යම්කිසි අදහසක් අපිට අරගන්න පුළුවන්. මේ තුලින් අපි බලමු ස්වාමින් වහන්සේ විසින් අපට දීලා තියෙන මේ මහා වාග්ය සභාව තුල අපි ජීවත් වෙන්නේ කෙසේද? ඇයි උන්වහන්සේ මෙවැනි දෙයක් අපට ලබා දීලා තියෙන්නේ? ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි ලබන සතියේ තව ටිකක් කරුණු සොයා බලමු. සභාවේ කොරින්ති සභාවේ පසුබිම සම්බන්ධයෙන්. එසේනම් දැනට අපි මේ අධ්‍යයනය අද දවසේ කෙටි අධ්‍යයනය අපි අවසන් කරනවා. ලබන සතියේ අපි සූදානම් වෙමු කොරින්ති සභාව නම් කුමක්ද? එහි පසුබිම කුමක්ද? මොකද්ද මේ කොරින්ති සභාව තුල ඇති වුණු ආරවුල් පිළිබඳව යම්කිසි අධ්‍යයනයක් කිරීමට. අපි මොහොතක් යාඥා කරලා මේ කාලය පිළිබඳව ස්වාමින් වහන්සේට ස්තුති කරමු. ස්වාමිනී, ඔබ වහන්සේට ස්තුතියි. ඔබ වහන්සේගේ වචනය ගැඹුරින් සොයා බලන්නට, ඒ පිළිබඳව අධ්‍යයනයක් කරන්නට, ඒ ඉගෙන ගන්නට, ඔබ වහන්සේ ඒ තුලින් අපට දෙන්නා වූ පණිවිඩය ගැන සොයා බලන්නට, කුමක්ද කියලා සොයා බලන්නට, ඊට අවනත වෙන්නට, ඔබ වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරන්නට ස්වාමිනී අපි මේ කරන උත්සාහයට ඔබ වහන්සේ ආශිර්වාද කළ මැනව. ඔබ වහන්සේගේ ශුද්ධාත්මයන් මගින් අපෝ ශක්තිමත් කළ මැනව. ඔබ වහන්සේගේ වචනේ තව දුරටත් හදාරලා ඒ තුලින් අපගේ ආත්මික වර්ධනයන් සඳහා අවශ්‍ය වන ඒ බලපෑම අපිට ලබා ගන්න. මේ සියලුම දෙයක්ම ඔබ වහන්සේගේ ශුද්ධ වූ නාමයේ උදෙසා අපි ඉල්ලා සිටිනවා. එනිසා ඔබට ජේසු පීඨයි අපි ලබන සතියේ නැවත වාරයක් මේ අධ්‍යයනය තුලින් මුණ ගැසෙමු.